වැරදි බැඳීමකට පුළුවන් ජීවිතයේ අවුරුදු ගාණක් අපේ විනාශ කරලම දාන්න. වැරදි බැඳීමකට පුළුවන් ඔයාව ඔයාගේ ජීවිතෙන් හුඟක් දුර අරගෙන යන්න. වැරදි බැඳීමකට පුළුවන් ඔයාට ඔයාගේම ජීවිතේ පාම කරවලා දාන්න. වැරදි බැඳීමකට පුළුවන් ඔයාට ඔයාගේ ට්‍රැක් පන්නලා ඔයා ඔයාගේ ජීවිතෙන් ගොඩක් එහාට ගිහින් ඔයාව අතෑරලා එන්න. ඒ අතෑරෙනකොට අතෑරෙන්නේ ජීවිතේ විතරක් නෙවෙයි පුංචි කුඹියෝ. ඔයාගේ ඉලක්ක, ඔයාගේ හීන, ඔයාගේ හිනාව, ඔයාගේ පවුල, ඔයාගේ සතුට, ඔයාගේ නිින්ද, ඔයාගේ මානසික නිදහස, ඔයාගේ හැම දෙම මේ වැරදි බැඳීම් නිසා අපිට නැති වෙලා යනවා. ඔයාට නැති වෙලා යනවා. අපිට පුළුවන් ද වැරදි බැඳීම් වලින් ආරක්ෂා වෙලා ඉන්න? බොරු සීනි බෝල කතා වුණ නෑ. අපිට මොනවා වුණත් මේ නරකාදියක් වගේ තියෙන සමාජය දිගේ ඉස්සරහටම යන්න වෙනවා ජීවිතේ එක්ක. අපිට ඒකෙදී හැම මල යක්ෂයෙක් එක්කම ගනුදෙනු කරන්න පුරුදු වෙන්න වෙනවා. හැම මල යක්ෂණියක් එක්කම ගනුදෙනු කරන්න පුරුදු වෙන්න වෙනවා. අපිට ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙනවා මොන නරකාදිය මැදින් හරි අපේ හරි පිරිසිදු ඉලක්කවලට අපිට යන්න සිද්ධ වෙනවා. යන්නම වෙනවා. ආදරය කරනකොට අපි ගිහිල්ලා අපි ආදරය කරන්න පටන් ගත්ත ගමන්ම හරිම කෙනා හම්බෙන්නේ නැහැ. අපිට ආදරය කරන්න වගේම අපිට වෙන වෙනත් සාධාරණ හේතු තියෙනවා. සාධාරණ හේතු හැදෙන්න පුළුවන්. සමහරු යාළුවෝ වගේ වෙන් වෙලා යනවා. සමහරු කතා කරලා වෙන් වෙලා යනවා. සමහරු හතුරෝ වගේ වෙන් වෙනවා. සමහරු රැවටෙනවා. සමහරු හිතනවා යාළුවා තව කවදා හරි අපේ ජීවිතේට එයි. කවදා හරි අපිව බලන්න අපිව ආදරය කරන්නේ. එයාලා දාලා ගියේ අපේ තියෙන වැරදි හින්දා කියලා සමහරු මෝඩයෝ වගේ තාම රැවටිලා ජීවත් වෙනවා. ඒක හරියට මෙහෙමයි. ඩියර් සින්දගී ෆිල්ම් එකේ ශාරුක් ખાන් රඟපානවා මනෝවෛද්‍යවරයෙකුට. ආලියා බට් රඟපානවා ට්‍රැක් පැනපු ડિප්‍රෙෂන් වල ඉන්න ජීවිතේ හැමදේම කඩාගෙන වැටිච්ච යාගේ පොඩි කාලේ ඉඳන් යාව තේරුම් ගත්තු නැති කෙනෙක්ගේ කැරක්ටර් එකක් තමයි ආලියා බට් රඟපාන්නේ. එක තැනකදී ආලියා බට් ශාරුක්ව හම්බෙන්න ගියාම මනෝවෛද්‍යවරයව හම්බෙන්න ගියාම ආදරය ගැන කතාවක් ඇදිලා එනවා. අන්න එතනදී ශාරුක් ખાන් කියනවා ආලියා බට් ඉන්නේ මේ කතාවේදී සෑහෙන්න වැටිලා. එයා ආදරය සම්බන්ධයෙන් සෑහෙන ප්‍රතික්ෂේප වීම වලින්, එයාගේ පවුල ඇතුලේ, එයාගේ යාළුවෝ අතරේ, එයාගේ ආදර කතාවල එයාගේ සෑහෙන ප්‍රතික්ෂේප වීම වලින් බැට කන කමන් තමයි ආලියා බට් මේ කැරක්ටර් එකේ ඉන්නේ. එතකොට එක තැනකදී ශාරුක් ખાන් ආලියා බට්ගෙන් අහනවා ඔයා කවදා හරි ඔයාගේ කාමරේට නැත්නම් ඔයාගේ ඔෆිස් එකට පුටුවක් ගන්න ගිහිල්ලා තියෙනවද? ආලියා බට් කියනවා ඔව් මං ගන්න ගිහිල්ලා තියෙනවා. එතකොට ඔයා ගිය ගමන් ඔයාගේ මූණට හම්බෙච්ච පළවෙනිම පුටුව අරගෙන ආවද? එහෙම නැත්නම් ඔයා ටිකක් චෙක් කරලා බලනවද? මම චෙක් කරලා බලනවා. එතකොට මට කියන්න ඒ චෙක් කරන පුටුවල මොනවද චෙක් කරන්නේ? එතකොට ආලියා බට් උත්තර දෙනවා මම චෙක් කරනවා කම්ෆර්ටබල්, මිල, ලස්සන, කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද, ඒ වගේ දේවල් මම චෙක් කරලා බලනවා. රයිට්. ඔයා පුටුවක් ගන්න එච්චර දේවල් බලනවා නම් ඔයා ජීවිතේට පාර්ට්නර් කෙනෙක් ගද්දි කොච්චර බලන්න ඕනිද? ඔයා හිතන්න එපා ඔයා ආදරයකින් එකකින් දෙකකින් පෙරදුනාම ඔයාගේ ජීවිතයේ අවසානය කියලා. එකෙන් ඔයාට තේරුම් ගන්න පුළුවන් ඔයාට හරියන කෙනා තාම ජීවිතේට හම්බුනේ නැහැ කියලා. සමහරු බැලු බැල්මට අපිට පේන්න පටන් ගන්නවා මෙයා තමයි අපිට හරිම කෙනා කියලා. හැබැයි ආව ආශ්‍රය කරන්න ගත්තට පස්සේ අපිට යත් එක ජීවිත කාලෙම ඉන්න බෑ කියන්න හේතු හැදෙනවා. අන්න ඒ වෙලාවට අපිට පුළුවන් නම් hina වෙලා ඒක කතා කරලා විසඳගෙන කෙලින් කියලා අයින් වෙලා යන්න රවට්ටන්න නැතුව අපි මාර ඩීසන්ට් කියලා අපි ඒ කතාවෙන් ගන්න පුළුවන්. ඒකේ තේරුම තමයි ඒ කියන්නේ උදාහරණයක් විදිහට කෙනෙක් රොක් සංගීතයට කැමති නම්, වා රොක් සංගීතයට අකමැති නම් ඔයාට ජීවිත කාලෙම අරයට ආදරේ කියලා රොක් සංගීතය අහගෙන ජීවිතේ විඳවන්න බෑනේ. මොකද ඒක නිකන් තදින් ඇදපු කඹයක්. අනිත් පැත්තෙන් සෑහෙන වීරයක් දාලා අල්ලගෙන ඉන්නකොට ඔයා ඒක අතාරිනවා වගේ වැඩක්. ඒ කියන්නේ ඒක අල්ලගෙන ඉන්න අමාරුයි. ඔයා නිකරුණේ ඒක අල්ලගෙන වේදනාව විඳින්න ඕනේ නෑ වගේ වැඩක්. රයිට්. ඒක හරි. ඒ දැන් කාලේ සමාජයට බැස්සම අපි ඔය කියන තරමේ දෙන්නත් එක්ක එකට වෙන් වෙලා යන්න තරමේ සමුදීමවත් ගෞරවකින්වත් ආදර කතා ඉවර වෙන්නේ නැහැ. එහෙම ආදර කතා ඉවර වෙන සමාජයක් මේ අපිත් එක්ක අපි වටේට නිර්මාණය වෙලා නැහැ. තියෙන්නේ හැම තැනකම බොරුව. බොරුවට ළඟ ඉන්නකම් අනේ පනේ හුනේ ගාගෙන හුරතල් වෙලා දුරට ගිය ගමන් ක්ලියර් කරලා තියෙන chat එක එහෙම ආයෙ ස්ටාර්ට් කරලා පටන් ගන්නවා. ලව් වල විතරක් නෙවෙයි කසාද බැඳපු ගෑනු මිනිස්සු පවා මෙහෙම කරනවා. ළමයි බමයි ඉන්න මහයවුන් පවා මේ මල විගඩම් නටනවා. ඉතින් මේ හැම තැනකම කවුරු හරි මිනිස්සෙක් අසරණ වෙනවා, තනි වෙනවා, රැවටෙනවා. ඒකේ පලිය මේ මිනිසයා තව කෙනෙක්ගෙන් ගන්නවා. ඒක හරියට එඩ්වර්ඩ් ලොරෙන්ස් කියලා තියෙන අර පුංචි බටර්ෆ්ලයි තියරි එක වගේ. ඇමේසන් වනාන්තරයේ සමනලයෙක් නගන පුංචි සන්දනිය, පුංචි එයාගේ පියාපතෙන් නගන පුංචි සන්දනිය දවසක සහරා කාන්තාරයේ
දූවිලි කුණාටුවක් ඇති වෙන්න තරමේ බලපෑමක් කරන්න පුළුවන් කියන බටර්ෆ්ලයි තියරි එකෙන් කරනවා. ඉතින් මෙහෙම රැවටෙන මිනිස්සු තව කෙනෙක්ගෙන් ඒ වාඩුව ගන්නවා. අපි කොහොමද බැලු බැල්මට බොරු කියන වංචා කරන එකේ කල් තියාම අඳුරගන්නේ? මෙහෙම නොවුනම කල් ගිහින් අඳුර ගන්නකොට එක්කෝ ආයේ හැරෙන්න බැරි දුරක එක්කෝ ජීවිතයේ සමහර බරපතල තීරණ අරගෙන එහෙම වුණාම ආයේ හැරෙනවා කියන එක ඒ තරම් ලේසි වෙන්නේ නැහැ. අද අපි කතා කරනවා හැරෙනකොටම බොරු කියන මිනිසෙක් අඳුර ගන්න විදිය ගැන සුද්ධ සිංහලෙන්. එයා ලස්සන වුණත්, උස වුණත්, සුදු වුණත්, සෙක්සි වුණත්, ඩිම්පල් තිබ්බත්, සික්ස් පැක් තිබ්බත්, කොණ්ඩේ දිග වුණත්, කොණ්ඩේ කළු වුණත්, ඔය මොකක් වුණත් අද අපි කතා කරනවා අපිව රවට්ටන්න වංචා කරන්න එන තුට්ටු දෙකේ ආදරවන්තයන්ව ආදරවන්තියන්ව හෝන්තු අඳුර ගන්න ලක්ෂණ ටිකක් අද අපි කතා කරනවා. අංක 7. එයාලා කියන්නේ එකක් කරන්නේ එකක්. මෙයාලා තරම් බොරු කියන, හේතු කියන, අතේ මවන මිනිස්සු මේ ලෝකේ නැහැ. මෙයා අඳුර ගන්න තියෙන ලොකුම පොයින්ට් එක තමයි වචන වලින් කියන දේවල් වල එක තුට්ටුවක් මෙයාලගේ ක්‍රියාව ඇතුලේ නැහැ. මෙයාලා තමයි කියන්නේ අන්තිමට කෙලවුණාට පස්සේ අනේ ඔයා දන්න දෙයක් නැහැ. මමන දන්නේ මං ගැන. ඔයා කැමති දෙයක් හිතා ගන්න. අහලා තියෙනවද ඉතින් මේ කතා ටික ඔයා? අපි ලකුණු එකතු කරගෙන යන්. ඔයා මේ කතාව අහලා තියෙනවා නම් ඔයාට ලකුණු 10ක් දෙනවා. අංක 6. යන්නේ කොහෙද මල්ලේ පොල්. මෙයාලා සෑහෙන්න වෙලාවට මග අරිනවා. ඔයා ප්‍රශ්නයක් ඇදලා ගත්තම මෙයාලා වෙන කතාවකින් ඒක වහනවා. එක්කෝ සැකයිද ඔයාට මාව කියලාත් අහනවා. මෙයාලා එක්ක ප්‍රශ්න කතා කරලා විසඳන්න බෑ. ඩ්‍රාමා වැඩි. ෆෝන් කට් කරනවා. අවධානය ගන්න අඬනවා. ලෙඩ හදා ගන්නවා. දුක කියනවා. ෆෝන් ඕෆ් කරනවා. ආන්සර් කරන්නෙවත් නැහැ. මොන බයිලයක් හරි ගහලා ප්‍රශ්න වලින් පැනලා යනවා. කෙලින් බැලුවම මෙයාලගේ කතාව පිළිවෙලකට පේන්නේ නැහැ. හැම තැනකම එකිනෙකට වෙනස් තඩි හිල් වලින් හැදුන පාරක් වගේ මෙයාලගේ ආදර කතාව ඔයාට ආපහු හැරිලා බැලුවට පස්සේ පේන්නේ. ඉතින් මේ අත්දැකීම තියෙනවා නම් ඔයාට තව ලකුණු 10ක් හම්බෙනවා. අංක 5. එයාලා හරිම ගුප්තයි. මේ අය කතා කරන්නේ නැහැ. අහන දෙයට උත්තර දීලා ෂේප් එකේ ඉන්නවා. මෙයාලා හිතලා කතා කරන්නේ නැහැ. මෙයාලා කෙලින් ඇස් දිහා බලාගෙන කතා කරත් අතපය මැදට ඇවිල්ලා ඇඟ බැලන්ස් කරගෙන හින්න බයිලා ටිකක් ගහනවා. දත් පේන්නවත් hina වෙන්න බෑ මෙයාලට. මෙයාලගේ දෙබිඩි හිත හංගගෙන ඉන්නේ අහිංසකකම කියලා මෙයාලම අලවගත්ත ලේබල් එකක් ඇතුලේ. මෙයාලා මේ අහිංසකකම් ඇතුලේ ඉඳගෙන ඩබල් ගේම් ගහනවා. මෙයාලා අපිව පාව දෙනවා. මෙයාලා තව පාර්ට් ටයිම් ලව් රන් කරනවා. මෙයාලා ඒක කොච්චරක් දක්ෂයිද කියනවා නම් මෙයාලා ඒකට කිව්වොත් කවුරු හරි කෙනෙක් ඔයාලගේ ළඟට ඇවිල්ලා මෙයාලා ගැන කියන පළවෙනි වතාවෙම ඔයාගේ කටට එන්නේ එයා එහෙම නෑ, ඒකී එහෙම නෑ කියලා. තියෙනවද ඉතින් මේ අත්දැකීම? එහෙනම් ලකුණු 10ක් වගේ වොලට් එකට එකතු කරගන්න. අංක 4. එයාලා කියන හැම දෙයක්ම ඔයා විශ්වාස කරන්නම ඕනි. මේ බොරුකාර ආදරේ පෙන්නගෙන ඩබල් ගේම් ගහන මිනිස්සු කරන්නේ ඔයාව ගෑස් ලයිට් කරන එක. නැත්තම් රූකඩයක් කරන එක. එයාලා කියන පදේටම නටන්න වෙන එක. මෙයාලා ළඟ නීති වැඩි, සැරපරුෂ වැඩි, පාලනය කරන්න එනවා. එයාලා කියන විදිහට ඉන්න ඕනි. එයාලා කියන දෙයට විරුද්ධ මත තියෙන්න බෑ. එයාලා කියන දේ විතරයි හරි. එයාලව ප්‍රශ්න කරොත් සැක කරා කියලා දාහලත් යනවා. ඉතින් තියෙනවද මේ අත්දැකීම? එහෙනම් තව ලකුණු 10ක් අපි එකතු කරගෙන ඉස්සරහට යමු. අංක 3. මෙයාලා කලබලයි. ඉතා වේගයෙන් එන පන්දුව කඩුල්ලේ වදිනවා වගේ මෙයාලා එකපාරට ජීවිතෙන් ඇවිල්ලා ජීවිතය ඇතුලේ තියෙන ආදරේ මිරිකලා එළියට ගන්න හදනවා. රැයක් කතා කරොත් කසාදෙට දින දා ගන්නවා. බබාලා හදනවා. අම්මලාගෙන් අහන්න කියනවා. ගෙදර එන්න හදනවා. ලබන මාසේ ට්‍රැවල් කරන්න යමු කියනවා. තනියම නයිට් අවුට්, ඩේ අවුට් යමු කියනවා. මහා සෑයේ යමු කියනවා. කුරුසපල්ලි යමු කියනවා. මෙයාලා පුදුම වේගෙන් ආදරය කරන්නේ. සමහර වෙලාවට කෝල් එක ඉවර වෙලා නිදාගෙන නැගිටිනකොට ඒ ඩිංගට කෝල් 20යි තරහ වෙලා 10 පාරක් ආයේ සමාවක් දීලා එච්චරට මෙයාලා කලබලයි වගේම මෙයාලගේ පරම පිවිතුරු ප්‍රේමය මාර ස්පීඩ්. මෙයාලා හෙමින් අධික වේගෙන් ඇවිල්ලා අපිව කන්ට්‍රෝල් කරන්න හදනවා. මොකටද ඉතින් මේ එන්න හදන්නේ? මොකටද මෙයාලා මෙච්චර දේවල් මේ කරන්නේ? එක්ක ටයිම් පාස් කරගන්න, එක්ක ඔයාගේ දත ගලවන්න, එක්ක ඔයාව රූම් ගෙනියන්න, එක්ක ඔන්ලයින් මොන හරි කරගන්න, එක්ක වියදම ෂේප් කරගන්න, එක්ක පාළුවට. එයාලගේ කතාවේ අවසාන ඉලක්කය ඔය වගේ වුණා. අත්දැකීම් තියෙනවා නම් ලකුණු 10ක් එකතු කරගන්න. අංක 2. මෙයාලා පිනි බින්දු වගේ. ඒකේ තේරුම මෙයාලා නිර්මල පිවිතුරු කියන අදහස නෙවෙයි. මෙයාලා ඉරේලිය දැක්කම වැනිෂ් වෙනවා වගේ හැබෑ ලෝකෙදී හැබෑ ලෝකේ ප්‍රශ්නවලදී මෙයාලා සුටුස් ගාලා වැනිෂ් වෙලා ගිහිල්ලා ඉවරයි. ඔයාගේ හොඳ කාලෙදී ඔයා ළඟ හොඳට hina වෙවි රැඟුම් පපා ඩ්‍රාමා කර කර ඔයාව හිනස්ස ඉන්න මෙයාලා නරක කාලෙදී ඔයාගේ ළඟ පේන්නවත් නැහැ.
ලයිට් එක පත්තු වෙනකොට ළඟට එළියට එන මැස්සෝ වගේ ලයිට් එක නිවුනම මෙයාලා යනවා. මෙයාලට කාලය අදාළ වෙන්නේ නැහැ. මෙයාලට ඕනි කොක්කක් ගහගෙන ගමනක් යන්න. මෙයාලට ඕනි වියදම ෂේප් කරගන්න. මෙයාලට ඕනි අසහනය දුරු කරගන්න. මෙයාලට ඕනි සල්ලි. මෙයාලට ඕනි තෘප්තිය. මෙයාලා ඔයාගේ ජීවිතේ ප්‍රශ්නවලදී ඉන්නේ නැහැ. දුකේදී කඳුළු පිහදාන්න ඉන්නේ නැහැ. මෙයාලා ඔයාගේ ළඟ ඔයාව උස්සලා තියන්නේ නැහැ. මෙයාලා කොටින්ම නිකන් හුදු මායාවක් විතරයි. වචන වලින් හැදුන පාට තවරගත්ත කාලෙන් කාලයට මතුවෙන බිම්මල් වගේ මායාවක් විතරයි. ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ වගේ අය ඔයාට ආකර්ෂණය වෙන්නේ? ඔයාගේ තියෙනවද මොකක් හරි අවුලක්? ඔව් අනිවාර්යෙන්ම ඔයාගේ ළඟත් තියෙන අවුලක්. අන්න ඒ ගැන අපි ඊගාව වීඩියෝ එකෙන් අනිවාර්යෙන්ම කතා කරනවා. මෙන්න මේ වීඩියෝ එකෙන් ඇයි ඔයාගේ ජීවිතේට මෙන්න මේ වගේ නෙගටිව් දේවල්, කක්කබෙටි වගේ දේවල් ඇදිලා එන්නේ කියලා අපි වීඩියෝ එකෙන් ඊගාව වීඩියෝ එකෙන් අනිවාර්යෙන්ම කතා කරනවා. ඉතින් ජීවිතේ අපි වැරදි මිනිස්සු තියාගෙන හිටියොත් අපිට වෙන්නේ අපේ ජීවිතේ වලපල්ලටම දක්ක ගන්න. අනවශ්‍ය ප්‍රශ්න, අනවශ්‍ය කතා, අනවශ්‍ය සම්බන්ධතා, මානසික අවපීඩනය, මල වදකාර දේවල්, නරක පුරුදු නින්දක් නැති රාත්‍රීන් මේ හැමදේම අපි ළඟට ඇදිලා එනවා මේ වගේ පල්බොරු ගහන පාර්ට්නර්ස්ලා අපි ගාව ඉන්න එකෙන්. අනික ඒක කලයක් අනිත් පැත්ත හරවලා වතුර වක් කරනවා වගේ වැඩක්. කිසි පළ ප්‍රයෝජනයක් නැති වැඩක්. රයිට්. අද අපි කතා කරේ සුද්ධ සිංහලෙන්ම කොහොමද බොරු කියන නහය දිග මිනිස්සු අඳුරගන්නේ කියලා. මම හිතනවා ඔයාට කන පැලෙන්න, ඔළුව පිරෙන්න උත්තර හම්බුණා කියලාත්. මේ සම්බන්ධව ඔයාට තියෙන තව උත්තර අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පුරවගෙන යන්න කියලාත් මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි අර වීඩියෝ එකෙන් හෙට හම්බෙනකම් ආදරෙන් ඉන්න, පරිස්සමෙන් ඉන්න, බාගෙට කාපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න. What a good luck පුංචි කුඹියෝ. What a good luck.